යාළුවනේ අපි යමු එළියට පොඩ්ඩක්. මේ තමයි ඊශ්‍රායල් වල නෙගෙව් කාන්තාරය. ඔයාලා අහලා ඇති. මැදපෙරදිග මේ කලාපයේ තියෙන ඊශ්‍රායල් වල තියෙන ලොකුම කාන්තාරයක්. මේගොල්ලෝ වැහි වතුර මේ එකතු වුණාට පස්සේ ඒක පිට කරන්න හදලා තියෙන මේ එළ මාර්ගයක්. ඒක දැන් වතුර නෑ. ඈතින් පේන්න වලට ওই ගාසා බෝඩර් එකට එහා පැත්තේ මේ බෝඩර් එක පේන්නේ නෑ. මේ හරියට තව චුට්ටක් එහාට යන්න ඕනේ. මේ පේනවනේ ලස්සන. මේ තියෙන ඉතින් බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන් එන මලිලාට මේවා තමයි ඉතින් මේ එකම විදියට ගෙවල් හදන්නේ. ඒ වගේම තව එහාට වෙන්න තව තියෙන ගොඩක් මට මේ වෙලාව යන්න බෑ ගොඩක් දුර මේ ඒවත් මම පස්සේ වෙලාවක පෙන්නන්නම් හිමීට ඉතින් කියන්න තියෙන්නේ කෙනෙක් කවුද මම දැක්කා මේ සමහර කියනවා ආවට පස්සේ මෙහෙ ජොබ් මාරු කරන්න පුළුවන් අර මේ හොඳට මතක තියාගන්න ඒක කරන්න බෑ කෙයා ගිවස්කට පුළුවන් අවුරුදු 4 මාස 3ක් තුලද ජොබ් එකක් නැති වුණොත් ඒ කියන්නේ ලෙඩා නැති වුණොත් බලා ගන්න රෝගයක් නැති වුණොත් අලුත් ජොබ් එකකට යන්න පුළුවන්. ජොබ් දාලා යන කට්ටිය ඉන්නවා මෙහෙ ඇවිල්ලා. ඒක බලපාන්නේ 4-3න් පස්සේ අවුරුදු 4 මාස 3න් පස්සේ අපිට දෙන්න විශේෂ ප්‍රසාද වීසා එකක්. ඒ කියන්නේ ජොබ් අවුරුදු 4 මාස 3න් පස්සේ ජොබ් මාරු කර යන්න බෑ. අවසාන වීසා එක දැන් ස්පෙෂල් වීසා කියලා දෙනවා. ඒ කියන්නේ විශේෂ ප්‍රසාද වීසා එකේ යටතේදී අවුරුදු 8ට අඩු වුණොත් 188ට මේ රෝගියාගේ අර මෙඩිකල් කන්ඩම් එක බලපාන්නේ නැහැ. නමුත් අවුරුදු 8න් පස්සේ ඒ වගේ දේවල් බලපානවා. ඒ වගේ නීති ගොඩක් තියෙන ඒවා ඇත්තටම වැඩක් නැහැ. මේ අපි ඒවා පස්සේ කතා කරමු. මේ කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකට આવත් කන්ස්ට්‍රක්ෂන් ම තමයි. ඇග්‍රිකල්චර් આવත් ඇග්‍රිකල්චර් ම තමයි. හොටෙල් ෆීල්ඩ් එකට આવත් හොටෙල් ෆීල්ඩ් එක තමයි. දැන් ඉදිරියේදී මේ ප්‍රවාහන ඒ කියන්නේ ඩ්‍රයිවිං වලටත් ගන්නවා කට්ටිය. ඊළඟට සුපර් මාකට් වලටත් ගන්නවා. ඉතින් හොඳම දේ තමයි මේ හම්බෙන රස්සාව මේ රැක ගන්න වීසා එක තමයි ගොඩක්ම වටින හේතුව. ඒ වීසා එකෙන් ඔයාලට අපි උදාහරණයක් විතර හිතමුකෝ මෙහෙම තමන් අදහස් කරන් ඉන්න නම් ෆැමිලි එකත් අරගෙන වෙන කොහේ රටකට ගිහිල්ලා පදිංචි වෙන්න කියලා යුරෝප් මේ රට තමයි හොඳම පොයින්ට් එක වෙන රටකට යන්න. ඒක නිසා මේ දේවල් හොඳින් අධ්‍යයනය කරලා ඉගෙනගෙන IELTS එක කරලා මෙහෙ වෙලා IELTS එක කරන්න පුළුවන්. IELTS එක කරලා තමන්ගේ බිරිඳ දරුවන් දෙමාපියෝ මේ හැමෝම අරගෙන යන්න වෙන රටකට ගිහිල්ලා පදිංචි වෙන්න. ඒක තමයි ඔයාලට කරන්න තියෙන හොඳම දේ. ඉතින් ඒ අතරතුර මම තව ප්‍රශ්න දෙනවා නම් අහන්න. තව දෙයක් මම සුළුවෙන් කියලා දෙන්නම් මේ සරණාගත වීසා සම්බන්ධව. සරණාගත වීසා ගහන්නේ ඔයාලා දන්න සරණාගත වීසා එකක් කියන්නේ මොකක්ද කියලා ඒකේ අද ඇත්තම කතන්දරේ වෙන්නේ දේශපාලන හෝ ඉස්සර තිබ්බ දේශපාලන රැකවරණයක්. එහෙම නැත්නම් ජාතින් අතර මොන හරි ගැටලුවක් ඒ කියන්නේ වාර්ගික ජන වාර්ගික ප්‍රශ්න ඕවා තමයි තිබුණේ. නමුත් දැන් අපේ රටේ එහෙම ප්‍රශ්නයක් නැහැ. එතකොට ඊශ්‍රායල් වලදී මොන හේතුවක් නිසාවත් කිසිම කෙනෙකුට මේ රිෆියුජි වීසා දෙන්නේ නැහැ. සරණාගත වීසා දෙන්නේ ඉතියෝපියන් ජුවිස් කට්ටියට. ඉතියෝපියන් රටවල් කීපයක් තිබ්බා. ඒ රටවල් වලට තමයි දෙන්නේ. අපිට දෙනවා සරණාගත වීසා එකකට යන්න ඉල්ලුම් කරා කියලා නිල් පාට කොලයක්. ඒක ඉතින් අප්ඩේට් කර ඒකට හේතු සාධාරණ හේතු දක්වලා తాවකාලික වැඩ කරන්න පුළුවන් මේ බලපත්‍රයක් විදිහට දෙනවා. හැබැයි ඒක වැලිඩ් නෑ. කොයි වෙලේ කැන්සල් වෙනවද කොයි වෙලේ අල්ලගෙන යවනවද කියන එක ඒක අපි දන්නේ නෑ. ඒක නිසා Tamanට ලැබෙන වීසා එක පරිස්සම් කරගන්න. මෙහි ඔය ගොඩක් දේවල් පරණ අයෝ කරනවා. ඉතින් අපි දන්නේ Tamanට කැමති දේ කරන්න Tamanට පූර්ණ නිදහස තියෙනවා. මේ ඊශ්‍රායල් වලට ආවට පස්සේ මේ ටික එක්කෙනාගේ කතන්දර හරිවලා Tamanගේ වටිනා වීසා නැති කරගෙන ඔය කවුරුත් එන්නේ නැහැ මොන හරුණාට පස්සේ. කෙලිම ජේල් එකට ගිහින් දාන්නේ ෆෝන් එක තමයි ඉමිග්‍රේෂන් එකෙන් ගන්න අරගෙන ඉවරලා ඇතුළට ගිහින් දානවා. ආයෙත් ඊට පස්සේ ගෙදර තමයි යන්න වෙන්නේ. කාටවත් මේව කරන්න බෑ. ලෝයර්ස්ලා ඉන්නවා මෙහෙ ඒවට කතා කරන ඉතින් අස්පා ගණන් ගන්න ආයෙත් ඒක ගැන කතා කරලා වැඩක් නැහැ. ඉතින් ලංකාව වගේ තමයි මේවත් ඒවට හැඩගැහිලා දෙන්නේ. පුංචි ළමයි සෙල්ලම් කරනවා. මේ තියෙන ගාඩන් එකක් පොඩි ළමයිට හදලා තියෙන අඩු. ඒ කියන්නේ සතිය දවස්ක වැඩ කරලා ඉස්කෝලේ ගිහිල්ලා ළමයි දෙමාපියෝ ඇවිල්ලිවල මේ වගේ තැන්වල කාලය ගත කරන ඉතින් හරි ලස්සනයි. එන්න මේ රටට කොහොම හරි ඇවිල්ලිවල තමන්ගේ ජීවිතේ දිනන්න ඔයාලට පුළුවන්. හැමතිස්සෙම මම කියන වීඩියෝ වල තියෙන ඉලක්කයකට යන්න එන්න ජීවිතේ දිනන්න කියලා එක තමයි ඉතින් මේ වගේ රටකට આવත් කරන්න තියෙන හොඳම දේ. අපිත් තාම මේ වගේ ඇවිල්ලා තාම ජීවිතේ දිනලා නැත්තම තව තියෙනවා ඉලක්ක. ඒ කියන්නේ යන්න පුළුවන් අනිවාර්යෙන් මේ උනන්දුවේ උත්සාහය කැපකිරීමයි තිබ්බොත්. එන යාළුවනේ ආයෙත් දවසක් කරන වීඩියෝ එක දික් කරන්න කැමති නැහැ. මොකද හේතුව මේ මට එච්චර ලස්සනට හරබර විදිහට කියන්න බෑනේ නේද?
ඒක නිසා ආයෙත් දවසක එන්නම් කෙටියෙන් මම එන්න මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඒ ප්‍රශ්න හැම එකටම උත්තර දෙන්නම් එන විදිය මොනවද දැන් රජය හරහා එන්න පුළුවන් විදේශ නීතිකාරයන් සහරා ඒ වගේම ඊට අමතරව රජයේ ලියාපදිංචි ඒජන්සි කීපයක් තියෙන ඒ ආයතනත් මම දැනුවත් කරන්න මොකද එකින් එක දැනුවත් කරන්නම් ආයතන වලින් එනවා නම් ලොකු මුදලක් යට කරන්න යනවා රජය හරහා එන්න තියෙනවා එච්චර ලොකු වේදමක් යන්නේ නැහැ ඒක නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න රජය හරහාම එන්න එහෙම බැරිුණොත් කියන්නේ මම විදේශ නීතිකාරයන්සි ලියාපදිංචි ආයතන කීපයක් තියෙනවා ඒගොල්ලෝ වීසා කරනවා කිසි ප්‍රශ්නයක් නැහැ ජොබ් එකට ඔයාලට අවශ්‍ය ජොබ් එක ගෙනල්ලා දායි හැබැයි ඉතින් ලොකු මුදලක් ගන්නවා එහෙනම් ආයෙත් දවසක එන්න අපි ගියා සුබ දවසක් ඔයාලා හැමෝටම